जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर। Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම නිවාඩු දවස ගත කරන්නේ කොහොමද මම මොනවද කරන්නේ වගේ දේවල් තමයි. ඔයාලව ආදරෙන් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මම හිරු. ඊයේ රෑ හොඳටම වැස්සා. රෑට වැස්සෙන් පස්සේ උදේ පරිසරය හරිම ලස්සනයි. මම දැන් හදන්නේ මම නිවාඩු දවසට උදේට බොන බීම් එක හදාගන්න. මේ විදියට කැරට් පොඩිවට කපාගෙන අවශ්‍ය ගානට වතුර දාලා බ්ලෙන්ඩර් කරලා ගන්න තමයි තියෙන්නේ. මේක ඔයාලා හදනවා නම් ඉඟුරු යුෂයි ලෙමන් යුෂ ටිකකුයි දාගන්න. එතකොට තවත් හොඳයි. මම උදේට තේ කිරි වගේ දේවල් බොන කෙනෙක් නම් නෙමෙයි. විශේෂයෙන්ම කිරි නම් බොන්නෙම නැති තරම්. ඉතින් ළමයි මේ කැරට් ජූස් එක බොන එකෙන් අපිට නිරෝගී පැහැපත් සමක් ලබාගෙන ස්වභාවිකවම ලස්සන වෙන්න පුළුවන්. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සාන පිනනා මේ චන්ද සූර්ය නගරේ නොවේලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. මම දැන් වොෂ් එකකුත් දාගෙන ඇඳුමත් මාරු කරගෙන ආවා. අපේ ගෙදර හරිම දඟ බව්වෙක් ඉන්නවා. එයා එක්ක ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්නම බෑ. මම දැන් මේ කරන්නේ එයා ඊයේ රෑ මඩ කරපු තැන් අස් කරන එක. එහෙනම් අපි දැන් අපේ ගෙදර ලස්සනම තැනක් අස් කරගමුකෝ. මම බුදු පහන ගාව දූවිලි පිහලා පාවිච්චි කරපු භාජන ටික අයින් කරලා හොදන්න දැම්මා. ගෙදරක පිළිවෙලට පිරිසිදුවට තියෙන්න ඕනේ තැනක් නේ ඉතින් අපි බුදුන් වදින තැන කියන්නේ. ගෙදර බුදු පහන ගාව කාමරේ ලස්සනට මල් තියන්න හරිම කැමති කෙනෙක් මම. ඒකෙන් හිතට පුදුම තරම් සැනසීමක් දැනෙන්නේ. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා යාවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා සිත් මහසේ ආශාමවා. මම ගෙදර ඉන්න දවසට ස්කින් එකට පොඩි පොඩි ට්‍රීට්මන්ට් කරනවා. මම දැන් හදන්න යන්නේ මම ආසම ස්ක්‍රබ් එක. මේ වගේ කෝපි ටික්කුයි පොඩි කැට තියෙන සීනි ටික්කුයි දාගෙන වතුර දාලා කලවම් කරන්න තමයි තියෙන්නේ. ඔයාලා ගාව තියෙනවා නම් වතුර වෙනුවට මීපැණි, දෙහි, රෝස වතුර වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට මූණේ උඩ අතට හිමීට රවුමට ස්ක්‍රබ් කරන්න තමයි තියෙන්නේ. මම නම් විනාඩි 10ක් තියලා හොදලා දානවා. හේදුවාගෙන් පස්සේ මූණ මාර විදිහට ක්ලියර් වෙනවා. මම අනිවාර්යෙන් සතියට එකපාරක් මේ ස්ක්‍රබ් එක කරනවාමයි.
මේ තියෙන මම පාවිච්චි කරන ටෝන එක Forever brand එකේ කහ කොහොඹ කියන ටෝන එක. ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 600 ගාණක් වගේ තමයි වෙන්නේ. මට නම් ඒක ඇත්තටම හොඳයි. අපි දැන් මූණට දාන පැක් එකක් හදාගමු. මේ බෝතලයට මම දාගෙන ඉන්නේ කඩලපිටි, සුදු හඳුන් කුඩුයි, වෙනිවැල් ගැට කුඩුයි. කාලයක් තියාගන්න පුළුවන් නිසා තමයි මම මෙහෙම දාලා තියෙන්නේ. සමේ තෙතමනය ආරක්ෂා කරගෙන ස්වභාවිකව මූණ පැහැපත් කරගෙන ලස්සන කහ පාටක් මේ පැක් එකෙන් අපිට ගන්න පුළුවන්. මම නම් හිතන්නේ මොන ක්‍රීම් පාවිච්චි කරත් සතියට එකපාරක්වත් අපි ස්වභාවික පැක් එකක් දාන්න ඕනේ මූණට. ඊට පස්සේ මේක මුළු මූණ පුරාම ඇප්ලයි කරලා පැය භාගයක් විනාඩි 45ක් වගේ තියලා සීතල වතුරෙන් හොදලා දාන්න තමයි තියෙන්නේ. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. Thank you for watching.